be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට? සෝ ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? you guys chilling නම් එච්චරයි. ඔව් මම යාගේ ෆෑන් කෙනෙක් තමයි. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද මම කොන්න පීරිද්දි මගේ පනාව දෙකට මැනින් කැඩුනා. ඒ තරම් ශක්තිමත් කෙස් කලබක් තමයි මට තියෙන්නේ. ඉතින් මට හිතුණා මම ඔළුවට කරන ට්‍රීට්මන්ට් එකක් අද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයෙත් මම හිතුවා ඒ කරන ට්‍රීට්මන්ට් එක ඔයාලත් එක්ක මේ විදිහට වීඩියෝ එකකින් බෙදා ගන්න ඕනේ කියලා. මේක හදන්න ගොඩක් ඕනේ කොහොඹ කොළ. කොහොඹ කොළ කඩන්න තමයි මම යන්නේ තමයි මේ කඩන්නේ. මොකද අපේ කොහොඹ ගහ පොල් ගහක් වගේ උසයි. මේ එහා ගෙදර අක්කලයි කොහොඹ ගහ. ඒක වැඩි උස නෑ. ඒකෙන් කඩා ගන්න පුළුවන් පහසුවෙන්. මේක කොච්චර පිම්බත් පූ ගාලා කොච්චර පිම්බත් ඒක ඉගුලුනේ නැහැ. ඒ අසෙන් පූජකුත් කෑ ගන්නවා. ඒ පූස මොනවා ඉල්ලනවද මන්ද මගෙන්. මේ තියෙන්නේ ඒක හදන්න ඕනි දේවල් ටික. මං එකින් එක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ කඩාගත්තු කොහොඹ කොළ. ඒ මුකුණු වැන්න. එතකොට මේ තියෙන්නේ කෝමාරිකා කුරුදු. ඊට පස්සේ අපිට තව මේකට ඕනි වෙනවා වද කොළ. ඊට පස්සේ peer කොළ. පේවද මම දෙක ගත්තේ. peer කොළ වලට නම් මම එච්චර කැමති නෑ. උනාට හොඳක් තියෙනවා. ඒක නිසා ඒ වගේනුත් කොළ දෙකක් විතර ගත්තා. මේක එක දවසක් හදන් ගන්න එකක් නේ. ඒක නිසා පොඩ තමයි ගත්තේ හැම එකකින්ම. දැන් ඊළඟට කරන්න ඕනි මේ ටික තම්බ ගන්න එක. තම්බ ගන්න මම මේ වගේ මුට්ටියක් තමයි ගන්නෙ. මේකේ රවුම කැඩිලා තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. ඔයා ඒක හොඳට තිබ්බා. මගේ අතින් වැටිලා තමයි කැඩුනේ. මේවා තම්බන්නම ගත්ත මුට්ටිය. ඊට පස්සේ දැන් මේ අර කොළ ටිකයි ඒවයි මේවයි සෙම අර රවුම කැඩුණු මුට්ටියට දාගන්න ඕනේ. තම්බ ගන්න ඕනේ නිසා. කෝමාරිකා නම් ඔය ඔක්කොම මම දාන්නේ නැහැ. පොඩි කෑල්ලක් තමයි දාන්නේ. ඒ කුරුදු ඔන්නහම කොමාරිකා චූටි කෑල්ලක් කඩලා දාගන්න. මොකද එක දවසක් ගන්න හදපු එකක් නේ. ඔය දාගන්නේ ඔලුහල්. මේ අබ් මේවා ඔක්කොම දාලා දැන් වතුර දාලා තම්බන්නේ. ඒ දාන වතුර අපි කෝප්ප දෙකක් දැම්මොත් ඒක එක වතුර කෝප්පයක් වෙනකන් මේ තම්බ ගන්න ඕනේ. ඒ තරම් අර වතුර අඩු වෙද්දි එක වතුර කෝප්පයකට අඩු වෙද්දි ඒක තම්බ ගන්න ඕනේ. ඒක නිසා මං එළියේ මෙන්න මෙහෙම මේක තම්බ ගන්න ඕනේ. හොඳට උතරලා තාම මේකක්වත් නැහැ මේ. තියෙන්නේ අර විදිහට අර වතුර කෝප්පයක් වෙනකම්ම තම්බ ගත්ත ඒ ටික. ඒතකොට දැන් මේක හැදිලා ඉවරයි. මේක මෙහෙම උණුවෙන් ගන්න බෑනේ. මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. හොඳට නිවෙන්න තියලා කැමති නම් පෙරා ගන්නත් පුළුවන්. කැමති නම් පෙරා ගන්න නැතුව කෑලි තිබ්බට එහෙම ලොකු අවුලක් නැහැ. ඔන්නෝම කප් එකකට දාගන්න. මොකක් හරි කප් එකකට ඔළුවේ ගා ගන්න ඕනේනේ. මේකේ පාට මේ හොඳට තැම්බිලා තියෙන්නේ. ඒකයි ওই දුබුරු පාට. නැතුව වෙන දෙයක් නෙවෙයි. මේක හිමීට ගා ගන්න ඕනේ. මේක වතුර වගේනේ. මේ මන්නම් ගාන්නේ අතෙන්. කැමති නම් මොකක් හරි බෝතලයකට දාලා ගන්නත් පුළුවන්. ඔය තියෙන්නේ ඔක්කොම මම ඔළුවේ ගාගෙන. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh, will I be headed to the bank? And all my homies that I think it's time to celebrate. ඊට පස්සේ මට හිතුණා මගේ ෆේස් පැක් එකත් මගේ මූණට දාගත්තා නම් හොඳයි කියලා.
මන් දන්නේ මං ඇයි ඔතන hina වෙන්නේ කියලා උච්චර. මොකක් හරි ඒ වෙලේ මතක් වුණ එක්ක යාළුවොත් එක්ක කියවපු දෙයක්. ඔය මොකක් හරි මේකක් මතක් කළා තමයි ඔය hina වෙනව ඇත්තේ. මට මේ මොහොතෙත් මතක නෑ මොකටද මං ඒ hina වුනේ. නැත්තම් වීඩියෝ එකකින් මගේ පේන මූණට මම hina වෙනවද? අනේ මන් දන්නේ. feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh while I be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la. මං නම් අත් දෙක තමයි පාවිච්චි කරන්නේ. අතෙන් තමයි මේවා ඔක්කොම ගානේ. ගානේ කරන්නේ ඔක්කොම ගානේ අතෙන්. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh while I be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh while I be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la. I'm feeling good, I'm feeling great. Stacking all the cheese and මූණේ විතරක් ගාලා හරියන්නේ නෑනේ. එතකොට මූණයි බෙල්ලයි වෙන පාටක් නේ. ඒක බෙල්ලෙත් ගන්න. අද මම මූණටයි බෙල්ලටයි විතරයි කරන්නේ. නැත්තම් මම ඔක මුළු ඇඟේම ගානවා. all the bread up on my plate. Steady looking fresh while I be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la. ඔයාලත් එහෙනම් මේක කරලා බලන්න. ඉතින් මේ වගේ තව වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් ආදරෙන් සහ පරිස්සමින් ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye. Stacking all the cheese and all the bread up on my plate. Steady looking fresh while I be headed to the bank. And all my homies that I think it's time to celebrate. La la la.